දැන් මේ මාත් එක්ක ඉන්නේ මෙවර ශ්‍රී ලංකා යූත් ලීග් තරගමාලාවේ අවසන් මහා තරගයේදී මහනුවර කණ්ඩායම ලොකු ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් වෙන්න ගියාම ප්‍රබල සටනක් දීලා ඒක අවම පරාජයක් බවට පත් කරන්නට සමත් වුණු ක්‍රීඩකයා ඔහු තමයි සසිත් බණ්ඩාර. සසිත් මට මුලින්ම කියන්නකෝ ඔයාගේ පාසල මොකක්ද කියලා. මගේ පාසල ධර්මරාජ විද්‍යාලය. මම ඉගෙනුමල පන්නේ 16 වෙනි. දැන් විශේෂයෙන් මේ තරගමාලාවට ක්‍රීඩා කරන්න මහනුවර කණ්ඩායමට එකතු වෙන්න ලැබිච්ච අත්දැකීම් මොන වගේද? ඔව් ගොඩක් හොඳයි. හොඳට මේ සෙල්ලම් කරන්න තමයි මේ ටූර්නමන්ට් එක මම හිතාන් හිටියේ. ඒ වගේම මට පළවෙනි මැචස් 4 එච්චර පර්ෆෝමන්ස් කරගන්න බැරි වුණා. මම මෙම තරගයේදී පර්ෆෝමන්ස් කරා. දැන් විශේෂයෙන්ම අපි දැක්කා ඉක්මනින් කඩලු කීපයක් දැවි යනවා. ඊට පස්සේ තමයි ඔයා එක පැත්තක් අල්ලගෙන ක්‍රීඩා කරමින් හිටියේ. දැන් තරගය දිනන්න පුළුවන් කියලා අදහසක් ඒ වෙලාවේ තිබුණා නැත්නම් මම උපරිම සටනක් මේ වෙනුවෙන් දෙනවා කියලා අදහස් කරේ. මම උපරිම සටනක් දෙනවා කියලා තීරණය කරා. මේ කොහොමද මැච් එක දිනන්න තමයි try කරේ. ඒ වුණත් මැද පෙළ පිටිකරු අසාර්ථක නිසා ඒක මේ තරග ජයග්‍රහණය කිරීමට අපහසු වුණා. සමස්තයක් හැටියට ගත්තහම පුතේ දැන් කට්ටිය එකට ඉන්නකොට දැන් නුවරින් ඇවිල්ලා අපි දැක්කා එක් තරගමාලාවේ මුල් ටිකේදී ක්‍රීඩා කළා දීර්ඝ කාලයක් මෙහෙර ඇඳලා ඉඳලා ඊට පස්සේ ආයිත් ගිහිල්ලා වැස්සත් එක්ක අවසාන මහා තරගයට පස්සේ ඇවිල්ලා ක්‍රීඩා කරන්න උනේ මේ ටිකේදී හැමෝම එකට හිටියේ. අනිත් අයගේ අදහස මොකද්ද මේ තරගමාලාව පිළිබඳ මේ ලැබුණු අවස්ථාව ගැන? ඔව් ඒ කට්ටිය ගොඩක් සතුටු වුණා මේ අවසන් මහා තරගයේ සෙල්ලම් කිරීමට. ඔක්කොලාම ප්ලෑන් කරේ මේ තරගය කොහොම හරි ජයග්‍රහණය කිරීමට තමයි. ඒත් ඒක අපහසු වුණා ගොඩක්. සසිත් දැන් මෙතනින් ඉස්සරහට ක්‍රිකට් වලින් තියෙන මොන වගේ බලාපොරොත්තුවද? ඔව් මම 17 නැෂනල් එකක් ගාලා ඒකෙන් හොඳට පර්ෆෝමන්ස් කරලා 19 නැෂනල් ගාලා ඉදිරියට තව යන්න බලාපොරොත්තු වෙනවා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා. Thanks. සසිත් බණ්ඩාර මේ තරගමාලාවේ තවත් මතුවුණු ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක්. අපි දැක්කා අවසන් මහා තරගය තුළ ඉතාමත් සටන්කාමී ඉනිමක් ඔහු ක්‍රීඩා කරන ආකාරය. සසිත් සුබපතන අතරතුරේ අපි ඔහුට සමු දෙන්නේ.